ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා ජොබ් නෝට් LK channel එකට නැවතත්. ඉතින් ජොබ් නෝට් LK channel එක ඔස්සේ රජයේ මයින් කරන සියලුම රජයේ සියලුම ආයතන මයින් කරන සියලුම රැකියාව පුරප්පාඩු එසැනින් දිනපතා වාර ගෙනීමට අපි බලාපොරොත්තු වෙන ඉදිරියටත් ඒ අර්ථයේ අපි ඔයාලට අද ගෙනෙන්නේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව වෙනත RDB බැංකුව මයින් කැඳවා ඇති නවතම පුහුණු බැංකු සහකාරී නැත්නම් ට්‍රේඩිං බැංකින් ඇසිස්ටන්ට් අන්තර්ගත සඳහා අයදුම්පත් කැඳවලා තිබෙනවා. එහා සම්බන්ධ සියලුම විස්තර අවශ්‍ය කරන සුදුසුකම් අයදුම්පත් ලබා ගන්න ආකාරය සහ අයදුම්පත් යොමු කරන ආකාරය ඔන්ලයින් මාර්ගයෙන් පියවර ඔයාලට මේ වීඩියෝ ඔස්සේ ගෙනීමට අපි මේ අර්ථයේ බලාපොරොත්තු වෙනවා. සංවර්ධන බැංකුව එහෙම නැත්නම් RDB බැංකුව මගින් ට්‍රේඩිං බැංකින් ඇසිස්ටන්ට් අන්තර්ගත සඳහා තමයි අයදුම්පත් කැඳවලා තිබෙන්නේ. එම තනතුරට අදාළ දීමනා හා අනිකුත් විස්තර පිළිබඳව වලින් අපි ගෙනීමට බලාපොරොත්තු වෙනවා. එහිදී පුහුණු කාල සීමාව වසර 2ක පුහුණු කාල සීමාවක් යටතේ ඔයාලට පැවැත්වෙන බව තමයි සඳහන් වෙන්නේ. එහිදී පළමු වසර සඳහා 55000 මුදලක් මාසිකව ඔයාලට හිමි වෙනවා. ඒ වගේම දෙවන වසර පුහුණු කාලයේදී මාසිකව රුපියල් 70000ක මුදලක් ඔයාලට හිමි වෙන බව තමයි දීමනාවක් වශයෙන් හිමි වෙන බව සඳහන් වෙලා තිබෙනවා. එම වසර 2ක පුහුණු කාලයේ සාර්ථකව නිම කරන පුද්ගලයන් බැංකු සහකාර 5 ශ්‍රේණිය සඳහා බඳවා ලබන බවත් ඒ අර්ථයේ මූලික ආරම්භක වැඩපිළිවෙළ වශයෙන් 64025ක මූලික වැඩපක් සහ රජයේ මගින් ගෙවන අනිකුත් දීමනා බැංකුව මගින් ගෙවන අනිකුත් දීමනා සහිතව ලක්ෂයකට ආසන්න මුදලක් ඔයාලට මාසිකව ලබා ගැනීමේ හැකියාව හිමි වෙන බව තමයි සඳහන් වෙලා තිබෙන්නේ. මේ අර්ථයේ මෙම තනතුරට අදාළ දීමනා සම්බන්ධ විස්තර යටතේ. අපි ඊළඟට බලමු ඊළඟ විස්තර හා අවශ්‍ය කරන සුසුකම් ඇතුළු සියලු විස්තර මොනවද යන්න. එකින් එක. ට්‍රේඩිං බැංකින් ඇසිස්ටන්ට් අන්තර්ගත අදාළ වයස් පරිමාණය ගැන සමය ඊළඟට අපි ගෙනින්න වයස අවුරුදු 18ක් 24ක් අතර ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය සඳහා මයදුපත් යොමු කිරීම අවස්ථාව ලබා දීලා තියෙනවා. ලිවින පුරා ඕනෑම පුද්ගලයෙක් සඳහා අවස්ථාව තිබෙනවා. මේ සඳහා මයදුපත් යොමු කිරීම සිදු කරන්න. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව නැත්නම් RDB බැංකුව මගේ ට්‍රේඩිං බැංකින් ඇසිස්ටන්ට් අන්තර්ගත සඳහා අවශ්‍ය කරන සුසුකම් මොනවද යන්න එකින් එක. එදී මේ අර්ථයේ මුලින්ම සාමාන්‍ය පෙළ සුසුකම් විමසා සිටිනවා. ඒක කෙසේද යන්න මේ ආකාරයෙන් දක්වා තිබෙනවා. විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ විභාගයේ එක්වරකදී විෂයන් 6ක් වර සමත් විය යුතුයි. විෂයන් 5කටවත් C හෝ ඉහළ සාමාත්‍ය සහිතව අවමාශයෙන්. එදී එම විෂයන් 5 යටතේ විශේෂයෙන්ම භාෂා විෂය, ගණිතය සහ තවත් විෂයන් 3ක් සඳහා C හෝ ඉහළ සාමාත්‍ය සහිතව විෂයන් 5ක් සමත් වීම තමයි විෂයන් 6ක් සමත් වීම තමයි ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ඊට අමතරව උසස් පෙළ විභාගයේ ඕනෑම විෂය ධාරාවක් යටතේ ප්‍රධාන විෂයන් 3 අවමාශයෙන් සාමාත්‍ය 3ක් සහිතව සමත් වී තිබීම ප්‍රමාණවත් වෙන බව තමයි සඳහන් වෙන්නේ. මූලික සුසුකම් යටතේ ඔයාලට මේ සුසුකම් తీරන අවස්ථාව දෙන අධිපත්‍යම් කරන්න. ඒ වගේම ඊට අමතරව විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා උසස් පෙළ විභාගීය සැලකීමේදී උසස් පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂය හා සාමාන්‍ය පොදු පරීක්ෂණය සමත් වී තිබෙනවා නම් ඒක විශේෂ සුසුමක් වෙනවා තෝරා ගැනීමේදී. ඒ වගේම පරිගණක භාවිතා කිරීම පිළිබඳව දැනුම සහ මව් භාෂාවට අමතරව අනිකුත් භාෂා කතා කිරීමේ හැකියාව අමතර සුසුමක් ලෙස සලකා බැලුවා විශේෂයෙන් සඳහන් කරලා තිබෙනවා. ඒක අත්‍යවශ්‍ය නොවුනත් ඒක විශේෂ සුසුමක් ලෙස සලකා බැලුවා තමයි සඳහන් වෙන්නේ මේ දැක්වූ කරුණු. ඊට අමතරව ග්‍රාමීය හා ප්‍රජාමූල කටයුතුවලදී සක්‍රීය දායකත්වයක් සපයන තරුණ තරුණියන් කෙරෙහි සම්මුඛ පරීක්ෂණයේදී විශේෂ සැලකිල්ලක් දක්වන බව විශේෂයෙන් සඳහන් වෙනවා. RDB බැංකුව මේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට අයත් තනතුරක් බැවින්. ඊට අමතරව වළංගු රියදුරු බලපත්‍රයක් වල සතුව තිබෙනවා නම් ඒකත් විශේෂ සුසුමක් වෙනවා තෝරා ගැනීමේ ක්‍රියාවලිය සිදු කිරීමේදී ඔයාලා සම්මුඛ පරීක්ෂණයේදී වැඩි සැලකිල්ලක් එමෙනි පුද්ගලයන් සඳහා දක්වන බව තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඔයාලට මේකේ සුසුකම් සහ ස්කිල්ස් තියෙන අවස්ථාව තියෙන අයදුපතක් යොමු කරලා මෙහෙම රැකියාව ලබා ගැනීමට යොමු වීමට. ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ට්‍රේනිං බැංකින් ඇසිස්ටන්ට් තනතුරු හා සම්බන්ධ පත්වීම් ලබා දීම හා සේවා කොන්දේසි පිළිබඳව තමයි මිලා අරගෙන එන්නේ. එහිදී වසර 2ක පුහුණු කාලයට ඇලත්ත තමයි බඳවා ගැනීම සිදු කරන ලබන බවට සඳහන් වෙලා තිබෙන්නේ. එහිදී එම වසර 2ක පුහුණු කාලය සාර්ථකව නිම කරන පුද්ගලයන් අදාළ තනතුරු සඳහා පත්වීම් සිදු කිරීමේදී ඉන් අනතුරු වසර 1ක පරිවර්ෂ කාලයකට යටත්ව ඔයාලා තනතුරේ පිහිටවලා එම පුහුණු කාල සීමාව අනතුරුව කාර්ය සාධන මට්ටම් නිවැරදිව සලකා බැලීමෙන් අනතුරුව ඔයාලා නිවැරදිව එම පුහුණුව හා සේවාව ඉටු කිරීම සිදු කළ තිබෙනවා නම් එම සලකා බැලීමෙන් අනතුරුව බැංකුවේ ස්ථිර සේවය සඳහා යොමු කරන බව සඳහන් වෙලා තිබෙනවා. ඒ විශේෂයෙන්ම ස්ථිර සේවය සඳහා යොමු කිරීමේදී ශ්‍රී ලංකා බැංකුවරුන්ගේ ආයතනයේ මූල්‍ය අන්තර් පාඨමාලාව ඉන්ටර්මීඩියට් බැංකින් පාඨමාලාව ඔයාලා සඳහා සමත් වී තිබීම ඕ වෙනත් පිළිගත් වෘත්ති ආයතනයක් මගින් ඒ හා සමාන සුසුකම් ලබා තිබීම විශේෂයෙන් සලකා බැලන බව සඳහන් වෙනවා. පළමුවෙන් පුහුණුව අනතුරු එම පුහුණුවෙන් කාල සීමාව තුළ ඔයාලට පුළුවන් එම බැංකු කර්ණය හා සම්බන්ධ පාඨමාලා හදාරලා අවශ්‍ය කරන සුසුකම් සපුරාලීමෙන් අනතුරුව ස්ථිර සේවයට බැංකුවේ ස්ථිර සේවය සඳහා පත්වීම් ලබා ගැනීම සිදු කරන්න. ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ට්‍රේනිං බැංකින් ඇසිස්ටන්ට් තනතුරු සඳහා තෝරා ගැනීමේ පටිපාටිය කෙසේද යන්න හිදී විශේෂයෙන් සලකා බලනවා.
මෙම තොරා ගැනීමේ පට්පාටිය යටතේ ලිඛිත පරීක්ෂණයක් හා සම්මුඛ පරීක්ෂණයක් මගින් තමයි මදවා ගැනීම සිදු කරන ලබන බවට සඳහන් වෙලා තිබෙන්නේ. එම ලිඛිත තරග විභාගය හා සම්බන්ධ විස්තර වලට මේ ආකාරයෙන් දක්වා තිබෙනවා. විශේෂයෙන්ම ලිඛිත තරග විභාගය භාෂා මාධ්‍ය තුනකින් පැවැත්වෙනවා. සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන භාෂා මාධ්‍ය තුනෙන්ම. එහිදී විශේෂයෙන්ම එම භාෂා මාධ්‍ය වල අදිපත යොමු කිරීමේදී නිවැරදිව සඳහන් කළ යුතුයි. පසුව වෙනස් කිරීමට අවස්ථාව ලබා දෙන බව සඳහන් වෙනවා. ඒ වගේම එම ලිඛිත විභාගය සඳහා ප්‍රශ්න පත්‍ර දෙකකින් සමන්විතයි. බුද්ධි පරීක්ෂණය හා සාමාන්‍ය දැනීම වශයෙන්. එහිදී පැය එකක කාලයක් එම ප්‍රශ්න පත්‍ර දෙකම පැවැත්වෙනවා. ලකුණු 100කින් අවම ලකුණු 40ක ප්‍රමාණයක් ලබා ගත යුතුයි. එම ලිඛිත තරග විභාගයේ සමත් වීම සඳහා. ඉන් අනතුරු එම ලිඛිත තරග විභාගයේ ප්‍රතිඵල මත වල සම්මුඛ පරීක්ෂණය මත සඳහා කැඳවනවා. ඉන් අනතුරු තමයි තෝරා ගැනීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ. එහිදී විශේෂයෙන් සඳහන් කරලා තිබෙනවා මෙම සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීම සිදු කිරීමේ දිස්ත්‍රික් මට්ටමේ පදනම මත සිදු කරන බවට විශේෂයෙන් සඳහන් කරලා තිබෙනවා. එහිදී එම දිස්ත්‍රික් පදනම මත සලකා බැලීම සිදු කිරීමේදී ඔබ ඉල්ලුම් කරන දිස්ත්‍රික්කය තුළ අවශ්‍යම වසර 5ක කාලයක ස්ථිර පදිංචිකරුවන් විය යුතු බවට සඳහන් වෙලා තිබෙනවා. ඔයාලා ඉල්ලුම් කරන දිස්ත්‍රික්කය සඳහා ඔයාලා පත්වීම ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ට්‍රේඩි බැංකින් ඇසිස්ටන්ට් තාන්තු සඳහා අයදුම්පත් යොමු කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව එහිදී අයදුම්පත් යොමු කිරීම ඔන්ලයින් මාර්ගයෙන් පමණයි අවස්ථාව ලබා දී තියෙන්නේ. එහිදී විශේෂයෙන්ම ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පත් යොමු කිරීම අවසාන දින වශයෙන් 2025 ජූනි 19 දක්වා අවස්ථාව තියෙනවා. ඒ වගේම අයදුම්පත් යොමු කිරීම ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් පමණක් ඔයාලා සිදු කළ යුතු බවත් ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පත සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඔයාලා PDF එකක් ආකාරයෙන් ඒ ඩවුන්ලෝඩ් කරගෙන ළඟ තබා ගත යුතු බවත් විශේෂයෙන් සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම අයදුම්පත් යොමු කිරීමේ ක්‍රියාවලිය හා සම්බන්ධ උපදේශ මාලාව අනිවාර්යයෙන්ම ඔයාලා විභාග දෙපාර්තමේන්තුවේ අදාළ වෙබ් අඩවිය තුලින් ඉන්ස්ට්‍රක්ෂන්ස් PDF එක ඩවුන්ලෝඩ් කරලා ඒවා නිවැරදිව අධ්‍යයනය කිරීමෙන් අනතුරුවම පමණ ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පත් යොමු කිරීමේ ක්‍රියාවලිය නිවැරදිව සිදු කළ යුතු බවට තමයි සඳහන් වෙන්නේ. අයදුම්පත් යොමු කිරීමේ ක්‍රියාවලිය යටතේ ඉතින් ඊළඟ කොටස් තුලින් අපි මේ වීඩියෝයේ ඔයාලට ගෙනෙන අයදුම්පත් යොමු කිරීම සඳහා අවශ්‍ය කරන ලින්ක් විතර යොමු වෙන ආකාරය වගේම ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පත් යොමු කිරීම සඳහා අවශ්‍ය කරන උපදෙස් සහ අයදුම්පත් ඔන්ලයින් මාර්ගයෙන් යොමු කරන ආකාරය පියවරෙන් පියවර වාට ඊළඟ කොටස් තුලින් අපි ගෙනීමට බලාපොරොත්තු වෙනවා. අපි ට්‍රේඩි බැංකින් ඇසිස්ටන්ට් දාතු සඳහා වන ඔන්ලයින් අයදුම්පත් ලබා ගැනීමේ ලින්ක් වෙත පිවිසීමට ඔයාලට අවස්ථාව දෙනවා. මේ වීඩියෝයේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි එම ලින්ක් ලබා දීලා තියෙනවා. ඒකට ක්ලික් කිරීමෙන් ඔයාලට පහසුවෙන්ම ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පත් යොමු කිරීමේ අදාළ විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ පිවිසීමේ හැකියාව අපි ලබා දීලා තියෙනවා. ඒ වගේම මෙම තාන්ත්‍රික හා සම්බන්ධ ෆුල් ජොබ් නොටිෆිකේෂන්, ගැසට් නොටිෆිකේෂන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන භාෂා ත්‍රිත්වයෙන්ම ලබා ගැනීමට ඔයාලට මේ වීඩියෝවේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එක තුළ අපි ලින්ක් ලබා දීලා තියෙනවා. ඒ ඔස්සේ ගිහිල්ලා එම ලින්ක් උඩ ක්ලික් කරලා අදාළ PDF ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාව පවතිනවා. ඊට අමතරව ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පත් යොමු කිරීම වෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් ඔයාලට PDF ආකාරයෙන් ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා වන ලින්ක් උත් ඔයාලට මේ වීඩියෝවේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එක තුළ අපි ලබා දීලා තියෙනවා. ඒවා ඩවුන්ලෝඩ් කරලා වැඩිදුර අධ්‍යයනය කිරීමේ අනතුරුව තමයි ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පත් යොමු කිරීම වෙත ඔයාලා විසියුණු සිදු කරන්න ඕනේ. අපි ඊළඟට බලමු කෙසේද ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පත් නිවැරදිව යොමු කිරීමේ ක්‍රියාවලියට පියවරෙන් පියවර යොමු වන්නේ කෙසේද යන්නු. තකරණේ ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පත් යොමු කිරීමේදී ඔයාලට විභාග ගාස්තු ගෙවීමේ අවස්ථාවක් හිමිලා තිබෙනවා. විභාග සඳහා ගාස්තු වශයෙන් රුපියල් 600ක මුදලක් ඔයාලා ගෙවීම සිදු කළ යුතුයි. ඒ ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පත සම්පූර්ණ කළ ඉදිරියට යෑමේදී අදාළ අයදුම්පතේ විභාග ගාස්තු ගෙවීමේ කොටසක් ඔයාලට පැමිණෙනවා. එහිදී ඔයාලා නිවැරදිව මෙහි දක්වන ආකාර එකකින් ඕනෑම ආකාරයකින් ආඩ අවස්ථාව දෙනවා අයදුම්පත සඳහා විභාග ගාස්තු ගෙවීම සිදු කරන්න. එහිදී ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ් භාවිතයෙන් හෝ අන්තර්ජාල බැංකු පහසුකම හෝ වෙනත් ආකාරයකින් වාට මෙහි දක්වන ඕනෑම ආකාරයකින් අවස්ථාව තියෙන අයදුම්පත සඳහා එම ඔන්ලයින් විභාග ගාස්තු ගෙවීම සිදු කරන්න. ඒ වගේම එම විභාග ගාස්තු ගෙවීම සඳහා වන ඉන්ස්ට්‍රක්ෂන්ස් ඔයාලට PDF ආකාරයෙන් ලබා දෙනවා. එම උපදෙස් නිවැරදිව පරිශීලනය කිරීමෙන් අනතුරුව තමයි ඔයාලා ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පත් යොමු කිරීම සිදු කළ යුතු බවට මේ ආකාරයෙන් සඳහන් වෙලා තිබෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ඔන්ලයින් මාර්ග අයදුම්පත් යොමු විභාග ගාස්තු ගෙවීමේදී ආකාර දෙකකින් ඔයාලා විභාග ගාස්තු ගෙවීම සිදු කළ යුතුයි. මෙම විභාගය සඳහා විශේෂයෙන්ම අයදුම්පත ඔන්ලයින් මාර්ගයෙන් සම්පූර්ණ කිරීමේදී තමයි මේ විභාගයේ ගාස්තු රුපියල් 600ක මුදල ඔයාලා ගෙවීම සිදු කළ යුත්තේ. ඊට අමතරව විභාග ගාස්තු ගෙවන දෙවන ආකාරය වශයෙන් ඉහත 600ට අමතරව ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ විභාග ගාස්තු බැර කිරීමේ ගුණුම් අංක මේසනාන් ගුණුම් අංකයට ඔයාලා ඕනෑම ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛාවකින් පමණක් බැංකුවේ විභාග ගාස්තු වශයෙන් රුපියල් 1000ක මුදලක් තැන්පත් කිරීම සිදු කළ යුතුයි මෙහි දක්වන ගුණුම් අංකයට. ඉන් අනතුරු එම රිසීට් පද ඔයාලා ළඟ තබා ගත යුතුයි සුරැකිව ඉදිරියේදී ඔයාලා සම්මුඛ පරීක්ෂණ සහ විභාග ලිඛිත විභාග සඳහා යොමු වෙදී ඉදිරිපත් කිරීම සඳහා ඒ ආකාරයට ඔයාලා විභාග ගාස්තු අනිවාර්යයෙන්ම ගෙවීම සිදු කළ යුතුයි. අපි කලින් සඳහන් කළේ ඔන්ලයින් මාර්ගයෙන් ඔයාලා අයදුම්පත යොමු කිරීමේදී විභාග ගාස්තු වශයෙන් රුපියල් 600ක මුදලක ඉන් අනතුරු ඔයාලා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ මෙහි දක්වන ගුණුම් අංකය සඳහා
ඕනෑම පාදිසි සංවර්ධන බැංකු ශාඛාවකින් එම ගෙවීම් සිදු කරලා අදාළ රසීද් පත ළඟ තබා ගැනීම සිදු කරගත යුතුයි. මෙම විභාගස්තු ගෙවීමේ දෙවන කොටස යටතේ ඒ සංවර්ධන බැංකුවේ ට්‍රේඩින් බැංකින් ඇසිස්ටන්ට් තාන්තු සඳහා අයදුම්පත් ඔන්ලයින් මාර්ගයේ යොමු කිරීමේදී ලබා දී තියෙන උපදෙස් මාලාවක් මීළඟට නිකුත් කරලා තිබෙනවා. ඒ පිළිබඳව තමයි ආරගෙන ඉන්නේ. ඒදී ඔයාලට පුළුවන් මේ අදාළ වෙබ් අඩවිය තුලින් එම PDF එක ඩවුන්ලෝඩ් කරලා සම්පූර්ණ PDF එකේ තිබෙන විස්තර එකින් එක අධ්‍යයනය කිරීමෙන් අනතුරුව තමයි අයදුම්පත් යොමු කිරීම සිදු කරන්න ඕනේ. එහිදී මූලික උපදෙස් මාලාව මේ ආකාරයෙන් නිකුත් කරලා තිබෙනවා. එයට සරණ වෙන මාර්ගගත ක්‍රමයට පමණයි ඔයාලා අයදුම්පත් යොමු කිරීම සිදු කළ යුත්තේ. ඒ වගේම මාර්ගගත ක්‍රමයට ඉංග්‍රීසි කැපිටල් අකුරින් තමයි ඔයාලා අයදුම්පත් සම්පූර්ණ කිරීම සිදු කළ යුත්තේ. ඒ වගේම අදාළ මාර්ගගත අයදුම්පතේ සඳහන් වන මීඩියම් දිස්ත්‍රික්කය ඔයාලා විභාගයට මුල් දෙන මීඩියම් එහෙම නැත්නම් භාෂා මාධ්‍ය ඔයාලා දිස්ත්‍රික්කය සහ ඔයාලා නගරය ඔයාලා අනිවාර්යයෙන්ම සිලෙක්ට් කිරීම මුලින්ම සිදු කරගත යුතුයි. ඉන් අනතුරු ඔයාලගේ personal information, education qualification, extracurricular activities, work experience, achievements, non-related preferences, declaration of the applicant යන කොටස් අනිවාර්යයෙන්ම ඔයාලා ඔන්ලයින් මාර්ගයේ සම්පූර්ණ කිරීම සිදු කළ යුතු බවත් සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම අදාළ අයදුම්පත් පිරිවීමේදී අපි කනසිනාන් කළ ආකාරයට අදාළ උපදෙස් පරිදි සිදු කරි පිරිවීම සිදු කළ යුතුයි. එම උපදෙස් මාලාව නැවතත් සඳහන් කරලා තියෙනවා PDF ආකාරයෙන් ඩවුන්ලෝඩ් කරලා ඔයාලා එම උපදෙස් මාලාව නැවතත් අධ්‍යයනය කිරීමේ අනතුරුව තමයි එම අයදුම්පත් පිරිවීම සිදු කරන්න ඕනේ. එම සියලු කොටස් පිරිවීමේ අනතුරුව ඔයාලට පුළුවන් submit this application යටතේ ඔයාලගේ application එක submit කරලා ඉන් අනතුරුව අපි කලින්සනා කළ ආකාරයට ඔන්ලයින් මාර්ගයෙන් විභාගාස්තු ගෙවීම සිදු කරන්න ඕනේ. එසේ විභාගාස්තු ගෙවීම රුපියල් 600ක මුදලක් ඔන්ලයින් මාර්ගයෙන් උත් ඉන් අනතුරුව අපි කලින්සනා කළ ආකාරයට රුපියල් 1000ක මුදල අදාළ ප්‍රාදේශීය සංවර්ධන බැංක ඕනෑම ශාඛාවෙන් උත් ගෙවීම සිදු කරලා මෙම ඔන්ලයින් අයදුම්පත සාර්ථකව සම්මිට් කිරීම ඔන්ලයින් මාර්ගයෙන් සිදු කිරීම ඔයාලා සිදු කරන්න ඕනේ. ඒ වගේම ඉන් අනතුරුව ඔයාලා අයදුම්පත සම්පූර්ණ කරලා නිවැරදිව යොමු කිරීම පසුව ඔයාලට PDF ආකාරයෙන් එම අයදුම්පතේ මුදු පිටපතක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඉන් අනතුරුව එය print out එකක් අරගෙන ඔයාලා ළඟ තබා ගත යුතුයි. ඉදිරි ප්‍රයෝජන සඳහා එය තැපැල් මාර්ගයෙන් යොමු කිරීමක් සිදු කිරීම නොකළ යුතු බවට සඳහන් කරලා තිබෙනවා. ඔන්ලයින් මාර්ගයෙන් පමණයි ඔයාලා අයදුම්පත යොමු කරන්න ඕනේ. ඔයාලගේ වැඩිදුර ප්‍රයෝජන සඳහා පමණක් එය print out එකක් ගෙන ළඟ තබා ගැනීම සිදු කළ යුතු බවට තමයි සඳහන් වෙලා වෙන්නේ. අපි ඊළඟට බලමු ඔන්ලයින් මාර්ගයෙන් කෙසේද අයදුම්පත යොමු කිරීමේ ක්‍රියාවලිය සිදු කළ යුත්තේ යන්න පියවරෙන් පියවර. අංකල ආකාරයෙන්ද වීඩියෝ මේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එක තුල තියෙන ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පත් යොමු කිරීමේ ලින්ක් එක උඩ ක්ලික් කරනවා. ඔයාලට මේ ආකාරයේ කවුරුත් දිස්සෙනවා. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ මේ පාදේශීය සංවර්ධන බැංකුවට අදාළ ට්‍රේඩින් බැංකින් ඇසිස්ටන්ට් තනතුරු සඳහා අයදුම්පත් යොමු කිරීමේ ලින්ක් එක වෙත පිවිසීම සඳහා. එදී මේ ආකාරයෙන් එම විභාගය හා සම්බන්ධ විස්තර වලට දිස්වෙනවා. එදී අවසාන දිනය 2025 ජූනි 19 දක්වා අවස්ථා තිබෙන බවට සඳහන් වෙලා තිබෙනවා. එහි දකුණු පසින් තිබෙන කොටසින් ඔයාලට අදාළ full ගැසට් notification එක download කරගන්න පුළුවන්. ඒ වගේම instructions අපි සඳහන් කළ instructions PDF ආකාරයෙන් download කරගන්න පුළුවන්. මේ අනදපුව ඔයාලට පුළුවන් apply කරන බටන් එක දාලා online මාර්ගයෙන් අයදුම්පත යොමු කිරීමේ කවුළුවද පිළිසින්න. එදී ඔයාලට ගැසට් නිවේදනය උඩ ක්ලික් කරාම මේ ආකාරයෙන් PDF ආකාරයේ සම්පූර්ණ ගැසට් නිවේදනය සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන භාෂා ත්‍රිත්වයෙන්ම මේ ආකාරයෙන් ලබා ගැනීම හැකියාව පවතිනවා. ඒ වගේම instructions PDF එකට ක්ලික් කරාම ඔයාලට මේ ආකාරයෙන් අපි කලින් සඳහන් කළ ආකාරයට instructions PDF එක හිමි වෙනවා. ඒ සඳහා සියලුම කොටස් ඔයාලා නිවැරදිව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව තමයි ඔයාලා අයදුම්පත යොමු කිරීම සඳහා පිවිසීම සිදු කළ යුත්තේ. ඒ සියලුම කොටස් පිළිවෙලට ඔයාලට මේ PDF එක ඔස්සේ ලබා ගැනීමේ හැකියාව මේ ආකාරයෙන් හිමි වෙලා තිබෙනවා. ඉන් අනතුරුව ඔයාලට පුළුවන් apply කියන බටන් එක යොදලා ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පත් යොමු කිරීම වෙත පිවිසෙන්න මේ ආකාරයෙන්. ඊසේ apply බටන් එක දාහම ඔයාලට මේ ආකාරයේ කවුළුවකට තමයි පිවිසෙන්නේ. එහිදී ඔයාලට මුලින්ම register වීමක් සිදු කළ යුතුයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුල. ඒ සඳහා ඔයාලගේ ජාතික හැඳින්වීමපත් අංකය නිවැරදිව මෙතන ඇතුළත් කරන්න ඕනේ. වෙනත් පුද්ගලයෙකුගේ අයදුම්පත් අංක ජාතික හැඳින්වීමපත් අංක මෙතන ඇතුළත් නොකළ යුතු බවත් විශේෂයෙන්ම සඳහන් කරලා තිබෙනවා instructions යටතේ. ඔයාලගේ අයදුම්පත් ජාතික හැඳින්වීමපත් අංකය නිවැරදිව ඇතුළත් කරලා ඔයාලගේ මොබයිල් නම්බර් එක නිවැරදිවම ඇතුළත් කළ යුතුයි. ඉන් අනතුරු ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක නිවැරදිව ඇතුළත් කරලා ඔයාලා සියලුම කොන්දේසි වලට ඇරප් වන බවට agree option සඳහන් කරලා මෙතන ටික් එකක් උදලා I am not a robot බටන් එක උඩ ක්ලික් කරලා ඉන් අනතුරු next කියන බටන් එක උඩ ක්ලික් කරන්න ඕනේ. ඊපස්සේ ක්ලික් කරාම ඔයාලට ඔයාලා ලබා දුන්න මොබයිල් නම්බර් එකට සහ ඊමේල් ඇඩ්‍රස් එකට one time password එකක් වෙනවා. ඒ නිවැරදිව මේ තුලට ඇතුළත් කිරීමෙන් පසුව ඔයාලට පුළුවන් ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පත් යොමු කිරීම සඳහා වන කවුළු වෙත සාර්ථකව ලොග් වීමක් සිදු කරගන්න. ඉන් අනතුරු ඔයාලට පුළුවන් ඒ ඔස්සේ අයදුම්පත අපි කලින් කළ ආකාරයට නිවැරදිව සම්පූර්ණ කරලා අයදුම්පත යොමු කිරීම සිදු කරන්න. අපි බලමු කෙසේද එම කොටස් සිදු විය යුත්තේ යන්න. මේ ආකාරයෙන් one time password එක ඔයාලා නිවැරදිව ඇතුළත් කිරීම අනතුරු ඔයාලා submit කියන බටන් එක යොදලා මෙම one time password එක ඇතුළත් කිරීම අනතුරු ඔයාලා පද්ධතියට
යොමු වෙලා අයදුම්පත් සම්පූර්ණ පිළිවෙලට පිවිසීමට. ඊට ඔයාලට මේ ආකාරයෙන් වෙබ් පිටුවකට පිවිසෙනවා completed examination for recruitment for the post of trading banking assistant in regional development bank 2025 වශයෙන්. ඉන් අනතුරු ඔයාලගේ අද අපි කලින්සඳහන් කළ ආකාරයට අදාළ ඇප්ලිකේෂන් එක කොටස් සම්පූර්ණ කිරීම සඳහා තමයි අවස්ථාව ලබා දීලා තිබෙන්නේ. ඒදී මුලින්ම මීඩියම් එක ඔයාලා ලාභ මාධ්‍ය ලාභ සඳහා මුහුණ දෙන භාෂා මාධ්‍ය ඩිස්ට්‍රික්ට් එක සහ නගරයේ ඇතුළත් කීප සඳහා කොටුවක් පාඩ මුලින්ම දිස් වෙනවා ටැබ් එක. ඉන් අතර ඔයාලගේ පර්සනල් ඉන්ෆර්මේෂන් එක এডুকেෂන් ක්වොලිෆිකේෂන් එක්ස්ට්‍රා කරිකුලර් ඇක්ටිවිටීස් work experience achievements සහ non reviewable properties කියන කොටස් වල සම්පූර්ණ කරගත යුතුයි. ඉන් අතර declaration of the applicant කියන කොටස සම්පූර්ණ කිරීමෙන් පසු ආර පුළුවන් ඔන්ලයින් මාර්ගයෙන් අදුම්පත් සම්පූර්ණ කරලා යොමු කිරීම සිදු කරන්න. ඒදී මුලින්ම ඔයාලගේ මුලින්ම සඳහන් කරන්න තියෙන්නේ medium town and district කියන කොටස. එම ටැබ් එක උඩ ක්ලික් කරනවා ඔයාලට මුලින්ම exam medium කියන කොටසින් drop down list එකෙන් අදාළ medium එක ඔයාලා විභාගය සඳහා මුහුණ දීමට බලාපොරොත්තු වෙන භාෂා මාධ්‍ය ඇතුළත් කරන්න පුළුවන්. ඊළඟට examination district question ඔයාලා විභාගයට මුහුණ දීමට බලාපොරොත්තු වෙන district එක මෙම drop down list එකේ නිවැරදිව ඇතුළත් කිරීමේ හැකියාව පවතිනවා. ඉන් අතර ඔයාලා exam town එක ඔයාලට පුළුවන් ඔයාලා ළඟම town එක මෙහෙදි ටයිප් කරලා ඇතුළත් කිරීම සිදු කරන්න. විභාගය සඳහා මුහුණ දීමට බලාපොරොත්තු වෙන ළඟම town එක. ඉන් අතර ඔයාලා තිබෙන්නේ personal information කියන ටැබ් එකට ක්ලික් කරන්න. ඉන් අනතුරු ඔයාගේ විස්තර මේ ආකාරයෙන් ඇතුළත් කරනවා. ටයිටල් එක ඔයාලා මේ drop down list එකෙන් වල ඇතුළත් කරන්න ඕනේ. ඉන් අනතුරු ඔයාගේ නම last name with initials වශයෙන් මේ සඳහන් වෙනවා. ඉංග්‍රීසි කැපිටල් අපෙන් පමණක් මේ කොටස් සම්පූර්ණ කිරීම සිදු කරන්න ඕනේ. මෙහි උදාහරණය දැක්වෙන ආකාරයට නිවැරදිව ඔයාලගේ මුලකුරු සම නම ඇතුළත් කරන්න ඕනේ. මුලින්ම වාසිකම ඇතුළත් කරලා මුලකුරු ඉන් පසු ඇතුළත් වන ආකාරයට මේ උදාහරණයක් කාරිතේ ඔයාලා ඇතුළත් කරන්න ඕනේ. ඉන් අනතුරු සම්පූර්ණ නම ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් මේ උදාහරණය දැක්වන ආකාරයට නිවැරදිව මේ කොටු තුල ඇතුළත් කරන්න ඕනේ. ඉන් අනතුරු ඔය ජෙන්ඩර් එක මෙතන සිලෙක්ට් කරන්න ඕනේ. ඉන් අනතුරු ඔයාලා විවාහ අවිවාහක භාවය මෙතන ඇතුළත් කරන්න තිබෙනවා. ඉන් අනතුරු ඔයාලගේ උපන්දිනය මෙතන ඇතුළත් කිරීම සිදු කරන්න ඕනේ මේ කොටු තුලින්. ඉන් අනතුරු ඔයාලගේ postal town එක නිවැරදිව ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් ඇතුළත් කරන්න ඕනේ. ඉන් අනතුරු ඔයාලා පදිංචි දිස්ත්‍රික්කය ඇතුළත් කරන්න ඕනේ, පළාත ඇතුළත් කරන්න ඕනේ. ඉන් අනතුරු මොබයිල් නම්බර් එක, ඊමේල් ඇඩ්‍රස් එක ඉන් අනතුරු ඔයාගේ ජාතිකත්වය ඇතුළත් කිරීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉන් අනතුරු ඔයාලගේ උසස් සිටිනවා ඔයාලා මෙම බැංකුව හා සමග සංවේදනය සිදු කිරීමට බලාපොරොත්තු වෙන මාධ්‍යක මාධ්‍යයන් තෙබල් මාර්ගයෙන්, ටෙලිකොම් මාර්ගයෙන්, ඊමේල් මාර්ගයෙන් වශයෙන් සඳහන් වෙනවා. ඔයාලා කැමති මාධ්‍යයක් ඔයාලට මෙතන සිලෙක්ට් කිරීමේ හැකියාව පවතිනවා. මාධ්‍යයක් හෝ දෙකක් තුනක් හෝ ඕනෑම ප්‍රමාණයක් සිලෙක්ට් කිරීමේ හැකියාව පවතිනවා. ඉන් අනතුරු ඔයාලගේ এডুকেෂන් ක්වොලිෆිකේෂන් කියන කොටස ටැබ් එකට ක්ලික් කිරීමෙන් අනතුරුව ඔයාලගේ සාමාන්‍ය පෙළ විභාගයේ සුසුකම් සහ අදු විස්තර ඇතුළත් කිරීමේ අවස්ථාව දෙනවා. මේ ධන ප්ලස් මාර්ක් එක උඩ ක්ලික් කිරීමෙන් ඔයාලට සාමාන්‍ය විභාගය සඳහා මූලික වර්ෂය, ඉන්ඩෙක්ස් නම්බර් එක, සබ්ජෙක්ට් සහ ග්‍රේඩ් වශයෙන් එක එක් සබ්ජෙක්ට් එකකට සහ ග්‍රේඩ් එකට තොරතුරු ඔයාලා මෙන්න මෙන්න ඇතුළත් කරන්න ඕනේ. ඉන් අනතුරු ඔයාලට පුළුවන් ECLL examination කියන බටන් එක උඩ ක්ලික් කිරීමෙන් උසස් පෙළ විභාගය හා සම්බන්ධ තොරතුරු ඒ ආකාරයෙන්ම ඇප් කිරීමක් සිදු කරගන්න වැරදිව. ඉන් අනතුරු එක්ස්ට්‍රා කරිකුලර් ඇක්ටිවිටීස් කියන බටන් එකට ක්ලික් කරලා ඒ හා සම්බන්ධ වෙනත් විෂය භාගික ක්‍රියාකාරකම් ඔයාලා සතු තිබෙනවා ඇතුළත් කිරීමේ අවස්ථාව තිබෙනවා. ඊළඟට work experience ඇතුළත ඔයාලට වෙනත් ශේෂ්ත්‍රය හා සම්බන්ධ පළපුරුද්දක් තිබෙනවා නම් ඒ ඇතුළත් කිරීමට අවස්ථාවක් තිබෙනවා. එය ඔයාලට අත්‍යවශ්‍ය වන්නේ නැහැ. නමුත් ඔයාලට තිබෙනවා නම් අවශ්‍යතාව තියෙනවා මේ යටතේ එම කොටස් ඇතුළත් කිරීම සිදු කරන්න. ඊළඟට ඔයාලා achievements යටතේ දක්ෂතාවක් තිබෙනවා නම් එයත් ඇතුළත් කරන්න පුළුවන් මේ යටතේ. ඉන් අනතුරු non-related privilege set එක ඔයාලා ඇතුළත් කරන්න ඕනේ. ඔයාලා ගැන දන්න ඔයාලා ඥාතීන් ඕන වෘත්තීය පුද්ගලයා දෙදෙනෙකුගේ විස්තර නිවැරදිව මෙම කොටස් තුළ ඇතුළත් කරන්න ඕනේ. ඔහුගේ නම රැකියාව අදාළ රැකියා ස්ථානය සහ ඊමේල් ඇඩ්‍රස් එක, ටෙලිෆෝන් නම්බර සහ ඊමේල් ඇඩ්‍රස් නිවැරදිව මෙම කොටස් පුද්ගලයන් දෙදෙනා සඳහාම නිවැරදිව ඇතුළත් කිරීම සිදු කරන්න ඕනේ මෙම කොටස් තුළ. ඉන් අනතුරු ඔයාලා තිබෙන declaration of the applicant කියන බටන් එකට ක්ලික් කරා. ඉන් අනතුරු ඔයාගේ සියලු තොරතුරු නිවැරදිව ඇතුළත් කළ බවට ඔයාගේ සම්පූර්ණ නම මෙතන ටයිප් කරන්න ඕනේ. ඉන් අනතුරු ඔයාලට පුළුවන් අදාළ දිනය ඇතුළත් කරන්න. අයදුපත් උපන් ඔයාලගේ දිනය. ඉන් අනතුරු ඔයාලට පුළුවන් මෙහි ඉහළින් තියෙන save කියන බටන් එකට ක්ලික් කරලා මේ සියලු තොරතුරු නිවැරදිව save කරගන්න. මේ save කිරීමෙන් අනතුරුව ඔයාලට පුළුවන් submit this application කියන බටන් එකට ක්ලික් කිරීමෙන් මෙම අයදුපත සඳහා ඔයාලා ඇතුළත් කරපු සියලු තොරතුරු preview එකක් ආකාරයෙන් දක්වනවා. එම තොරතුරු නිවැරදිද යන්න ඔයාලා චෙක් කිරීමක් සිදු කරගන්න. එසේ නොමැති නම් නැවත ඔයාලට මෙම කොටස් වල පිවිසලා එම තොරතුරු නිවැරදිව ඇතුළත් කරන නැවත submit this application බටන් එක ක්ලික් කරන්න පුළුවන් save කිරීමෙන් අනතුරුව ඉන් අනතුරුව ඔයාලට පුළුවන් නැවත preview එක ලබා ගන්න. එම තොරතුරු සත්‍යබවද නිවැරදිව අධ්‍යයනය කරලා ඉන් අනතුරුව submit කිරීම සිදු කරලා ඉදිරියට යාම සිදු කරන්න.
ඉතින් එම ප්‍රිවිව් වල මේ ආකාරයට තමයි දිස් වෙන්නේ. එම තොරතුරු නිවැරදි යන ඕන සලකා බැලීමෙන් අනතුරුව එය සබ්මිට් කිරීමේ හැකියාව පවතිනවා. ඉන් අනතුරුව ඔයාලට මේ ආකාරයෙන් එම තොරතුරු නිවැරදි නම් එකඟතාවය පළ කිරීමේ අවස්ථාවක් තිබෙනවා. ඒ උඩ ක්ලික් කරලා ප්‍රොසීඩ් කියලා බටන් එකෙන් ඉදිරියට යෑම සිදු කරන්න ඕනි. ඉන් අනතුරුව ඔයාලට පුළුවන් එසේ ප්‍රොසීඩ් කරාට පසුව ඔයාගේ පේමන්ට් කිරීම සඳහා වන කොටස තමයි views එන්නේ. අදාළ ප්‍රොසීඩ් ටු පේමන්ට් කියන බටන් එකට ක්ලික් කරලා ඔයාලගේ පේමන්ට්ස් කිරීම සඳහා මෙලවට යොමු වීම සිදු කරන්න ඕනේ. ඉන් අනතුරුව අපි කලින් සඳහන් කළ ආකාරයට අයදුපත් ගාස්තු ගෙවීම සඳහා ඔයාලන් වාගේ පිවිසෙනවා. එසේ පිවිසුණාම ඔයාලට මේ ආකාරයෙන් ඔන්ලයින් මාර්ගයෙන් අයදුපත් යොමු කිරීම සඳහා අදාළ ක්‍රමවේදය ගාස්තු ගෙවීමේ ක්‍රමවේදය සිලෙක්ට් කරන්න පුළුවන්. අදාළ උපදෙස් මාලාව ඔයාලා නිවැරදිව අධ්‍යයනය කරලා අර පුළුවන් ඒ සඳහා යොමු වන්න. ඉන් අනතුරුව එම නිවැරදිව ගෙවීම සිදු කරන්න ඕනේ මේ දක්වන ආකාරයට. එසේ ක්ලික් කරලා ඔයාලට ඉදිරියට ගිහිල්ලා මෙම ගෙවීම් සාජිත සිදු කිරීමේ අනතුරුව ඔයාලට මේ ආකාරයෙන් ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට ආකාරයෙන් ඔයාලට එන්බේගු සාතහවුරු කරලා නිවැරදිව සම්පූර්ණ කිරීමේ හැකියාව පවතිනවා. එසේ ඔයාලා නිවැරදිව මුදල් ගෙවී පසුව ඔයාගේ ලදුකත මේ ආකාරයෙන් ප්‍රදර්ශනය වෙනවා. එය මුද්‍රණය කරගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම ඔයාලා රෙජිස්ටර් වුණු ගාම්ගම දුරකථනය සඳහා SMS මාර්ගයෙන් හෝ ඊමේල් මාර්ගයෙන් ඔයාලට ඒ සඳහා දැන්වීමක් සිදු කරන බවට සඳහන් වෙලා තිබෙනවා. ඉන් අනතුරුව ඔයාලට පුළුවන් මාර්කත අයදුම්පත සාර්ථකව යොමු කිරීම සිදු කරන්න කම්ප්ලීට් කරන්න. ඒ සඳහා ඔයාලට මේ ආකාරයේ කවුරුවත් දිස් වෙනවා. ID වලගේ තොරතුරු නිවැරදිව සත්‍ය බවට සඳහන් කරලා ඔයාලට මේ ආකාරයේ අදාළ තොරතුරු නිවැරදිව තුලත් කිරීමේ අනතුරුව මෙම තොරතුරු වලට කන්ඩිෂන්ස් සහ ඇග්‍රී වන බවට ටික් කිරීමේ අනතුරුව ඔයාලට පුළුවන් කම්ප්ලීට් ඇන්ඩ් සබ්මිට් කියන බටන් එක යොදලා මෙම අයදුම්පත සාර්ථකව ඔයාලගේ සබ්මිට් කරන්න. කිසිම සබ්මිට් කරාට පසුව ඔයාලට PDF ආකාරයෙන් ඔයාලට ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාවක් මෙලා තිබෙනවා. ඇප්ලිකේෂන් එක උඩ ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ රිෆරන්ස් නම්බර් එකක් දිස් වෙනවා. එයත් ඔයාලට නම තබා ගැනීමේ හැකියාවක් පවතිනවා. ඉන් අනතුරුව ඔයාගේ අයදුම්පත නිවැරදිව බාරගත් බවට දෙපාර්තමේන්තුව නොවේ ඔයාලා රෙජිස්ටර් වුණේ දුරකථන අංකයට සහ ඊමේල් අංකයට දැන්වීමක් සිදු කරන බවට සඳහන් වෙලා තිබෙනවා මේ අර්ථයේ. ඉතින් මේ ආකාරයෙන් තමයි ඔයාලම මගේ අයදුම්පත සාර්ථකව සම්පූර්ණ කරන්නේ. ඔයාලා අයදුම්පත ඩවුන්ලෝඩ් කරලා print out අරගෙන ළඟ තබා ගත යුතුයි. එය නැවත තැපැල් මාර්ගයෙන් යොමු කිරීමක් සිදු කළ යුතු නැහැ. print out අරගෙන ඉදිරි ප්‍රයෝජන සඳහා ළඟ තබා ගැනීම පමණක් සිදු කළ යුතු බවට තමයි විශේෂයෙන් සඳහන් කරලා තිබෙන්නේ.